සමහර අවස්ථාවලදී අපිට හිතෙනවා මේ ලෝකෙ කොච්චරනම් අසාධාරණද කියලා. ඉතින් මෑත කාලයේ නවක වදේ සම්බන්ධයෙන් ප්‍රබල ඛේදජනක සිදුවීමක් අපිට අහන්න ලැබුණා. සරසවි සිහිනය කියන්නෙම හැමෝටම ලබාගන්න බැරි වාසනාවක්. එහෙම ලබන වාසනාව දෑත දරා දහසක් බලාපොරොත්තු තියාගෙන සරසවියට පාතබන තරුණයෙක්. අම්මා අප්පච්චිගේ හිත ඇතුලේ මොන තරම්නම් හීන තියෙන්නේ නැද්ද? ඒ සතුටු කඳුළු මැද සරසවියට පාතබන ඔහුට අවසානයේදී වසර 4 ගෙවෙන්නත් කලින් එන්න වෙන්නේ සබරගමු අහසත් වේදනාවෙන් හඬවලා අම්මා අප්පච්චිගේ හීන බොඳ කරලා කඳුළු වැස්සක් වස්සලා. ඉතින් බුද්ධිමත් කියන මිනිස්සුන්ගේ ළඟ බුද්ධිමත්කම තියෙනවද කියලා මතුවෙන්නෙම ප්‍රශ්නයක් නෙමෙයිද? මිනිස්සු තවත් මිනිස්සුන්ගේ ජීවිතවලින් පිරිමහගන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන පීඩාවන්, වියරු ආශාවන්. ඇත්තටම ඒක කොච්චරනම් අසාධාරණද? නවක වදේ නැති කරනවා කියන සහෝදර බැඳීම දැන් නැති වෙලා තියෙනවද? සහෝදර බැඳීම කියන දේ බලෙන් ගන්න බෑ. ඒක හදවතින්ම ඇති වෙන දෙයක්. එහෙම හදවතට දැනෙන බැඳීම් ගැන ඒකයි අපිට අසීමාන්තික ගෞරවයක් දැනෙන්නේ. කොහොම වුණත් අවසානයේදී චරිත නැමැති මල් කැකුල අකාලයේ මිලින වුණා. මේ අනාගත තාරුණ්‍ය නේද? ඉතින් ජීවිතයක තියෙන වටිනාකම ඔබත් වටහා ගන්න. දහසක් ගුලි කරන් සරසවියට පිය නගයි සතුටු කඳුලින් තෙමුණුර විස සෙනෙහසින් ළඟ රැඳී සවරේ ආසට නොකී කතා හදවතේ බොහොමයක් නැති අඳුරු අහසේ කිසිදු පිළියක් පෙනෙන්නට නම් නැති දරාගන්නට නොහැකි හැරයන් සිතුනිද හදවතේ ගැඹුරු